එහෙනම් ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ වීඩියෝ එකට. ඔයගොල්ලන්ගේ චිත්තේ දශමකින් හරි වෙනස් කරන්න අදත් දැන් අපේ කතාවට. ඔයා කවදා හරි ජීවිතේ පාගල දාපු කෙනෙක් විදියට හැංගිලා තියෙනවද? අගයක් නැති කෙනෙක් වගේ. එහෙනම් මේ කතාව ඔයාට. ප්‍රොෆෙසර් කෙනෙක් $100ක් ගන්නවා. අරගෙන මේ කාටද ඕනේ කියලා අහනවා. හැමෝම අතුස්සනවා. ළමයි ඔක්කොම පන්ති ඉන්න අය අතුස්සලා කියනවා මට ඕනේ කියලා. පොඩක් ඉන්න කියලා මේක අරගෙන දෙකට නමලා අහනවා කාටද ඕනේ කියලා. ඔක්කොම අතුස්සනවා. ඊට පස්සේ මේක අරගෙන පොඩි කරලා අහනවා කාටද ඕනේ. හැමෝම අතුස්සනවා. ඊට පස්සේ බිමට විසික් කරලා අහනවා කාටද ඕනේ කියලා. ඒත් ඔක්කොම අතුස්සනවා. චුට්ටක් ඉන්න තොප්පරයක් ඉන්න කියලා පාගලා ආයතන අරගෙන දැන් අහනවා කාටද ඕනේ. එතකොටත් ආයේ හැමෝම අතුස්සනවා. නැමුවත් පොඩි කරත් බිමට දැම්මා පෑගුවත් $100 වටිනාකම වෙනස් වෙන්නේ නැහනේ. අපේ ජීවිතේ කී පාරක් අපිව පොඩි කරනවද? මිරි කරනවද? විසි කරනවද? බිමට දානවද? පාගනවද? එහෙම වුණාම මොකද වෙන්නේ? අපිට අපි ගැන තියෙන වටිනාකම අපේ හිතේම නැති වෙලා. හැබැයි අපේ වැලියු එක තීරණය කරන්න ඕනේ අපි. කවදාවත් තමන්ගේ වැලියු එක වෙන කෙනෙක්ට තීරණය කරන්න දෙන්න එපා. 100 වගේ මගේ වැලියු එක මේක. ඒක හිතේ තියාගන්න. ඒක විශ්වාස කරන්න. කොච්චර පොඩි කරත්, විසි කරත්, පෑගුවත් මගේ වැලියු එක වෙනස් වෙන්නේ නැහැ කියන එක ඔළුවේ තියාගන්න. තමන්ගේ වැලියු එක වෙන කෙනෙක්ට තීරණය කරන්න දෙන්න එපා. තමන්ගේ වැලියු එක තමන්ම තීරණය කරන්න. තවත් දවසක හම්බෙමු. Until I win!